මේ ඔබට දිස්වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පමුණුගම ගෝජන සේවා බල ප්‍රදේශයේ එහෙම නැත්නම් කෘෂිකර්ම උපදේශක බල ප්‍රදේශයේ වී වගා යායක කොටසක්. මේ වගාව අතරතුර නියරෙහි එළවලු වගාවත් ඒ වගේම ආකර්ශනීය ලෙසින් මල් වගාවත් සිදු කර තිබෙනවා. ඈතින් ඔබට මේ බිත්තර වී වගා යාය දිස්වෙනවා ඇති. පසුගිය 2026-25 මහ කන්නේ වගාව දිස්ුනේ මේ ආකාරයෙන්. අජිත් මහත්මයා අපිට කියන්න ඔබතුමන් මේ බිත්තර වී වගාව කොපමණ බිම් ප්‍රමාණයක් කරනවද? මම අක්කරේ කාමාරක් විතර මේ කරනවා දැන් මේ වෙනකොට බිත්තර වී. බිත්තර වී වගාව කරන්න අරන් කොපමණ කාලයක් වෙනවද? මම දැන් බිත්තර වී වගාව කරන අවුරුදු 6ක් විතර වගේ විතර. කාලයක් විතර වෙනවා. බිත්තර වී සාමාන්‍ය වී වගාවකට වඩා බිත්තර වී වගාවක තියෙන වෙනස මොකක්ද? වෙනස කියන්නේ ඇත්ත වශයෙන්ම අර වෙන අපි කැමරට වගා කරනවට වඩා අපි ටිකක් උනන්දුවෙන් ඒක කරනවා. ඒකේ මේ අර වගේ ඊට වඩා ලොකු ලාභයක් තියෙනවා. බිත්තර වී වගා කරන එකේ කියන්නේ අපි කැමරට අරන් හාල් වලට විකුණනවා නම් මේට වඩා දෙගුණයක ලාභයක් තියෙනවා බිත්තර වී වලට වී ටික හැදුවට පස්සේ. බිත්තර වී වගාව නැත්තම් ඔබ වගා කටයුතු කරන්නේ ඔබේ ප්‍රධාන රැකියාව හැටියටද? ඔබ ප්‍රධාන රැකියාවක් කළාද ඊට පෙර? ඇත්ත වශයෙන්ම මම දැන් විශ්‍රාමිකයෙක්. මම විශේෂයෙන්ම ඇත්ත වශයෙන්ම මම ගොවිතැන මගේ විනෝදාංශයක් කරගෙන ඉදින ගොවිතැන. මම ගොවිතැනට හරි ආදරෙයි. ගොවිතැන විනෝදාංශයක් වශයෙන් තමයි මම කරන්නේ. මට ඉවර තියෙන සෑම තප්පරයකම මම ගොවීමේ තමයි ගත කරන්නේ. අපිට මේ ඈතින් දිස්වන්නේ ඔහු කළ බිත්තර වී වගාව. බිත්තර වී වගාවක් කරනකොට ක්‍රමානුකූලව ඒ වගාව සිදු කළ යුතු වෙනවා. එක පැත්තකින් පලිබෝධ රෝග පාලනය කිරීම කළ යුතු වෙනවා. මොකක්ද රැකියාව හැටියට කළේ? මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරේ. දැන් මම විශ්‍රාම ගිහිල්ලත් අවුරුදු 10ක් විතර වෙනවා මේ වෙනකොට. මම යුද හමුදාවේ සේවය කරන කාලේ තමයි කුඹුරු කරා. ඒත් වශයෙන්ම මම කුඹුරු මුලින්ම කරන කාලේ 87 ඉඳන් කුඹුරු කරන්නේ. මම කෑමට හරි පොඩ්ඩක් ඒ දිගටම වගේ වගා කරා. ඊට පස්සේ මම මේ දැන් විශ්‍රාම ගියාට පස්සේ තමයි මම පොඩ්ඩක් මේ බිත්තර වී වගාව කරන්න ගොවිතැනට වැඩි හරියක්ම යමුනේ. ඒ දවස්වලත් පොඩ වගේ කරා. ඒ වුණාට මම ඇත්ත වශයෙන්ම ලොකු ආසාවකින් කැමැත්තකින් තමයි මේ ගොවිතැන කරන්නේ. ඔබ සම්පූර්ණ කාල සීමාවම රණවිරුවෙක් විදිහට කටයුතු කළාද? මම සම්පූර්ණ කාල සීමාවම කටයුතු කරා. බෙහෙවින් සතුටු වෙනවා එක පැත්තකින්. ඇත්ත වශයෙන්ම ලොකු සතුටක් වෙනවා. දැන් අත වශයෙන් අපි සතුටක් වෙනවා යුද්ධය අවසන් කරලා අපි එළියට ආයේ යුද්ධය අවසන් කරලා විතර වෙලා මේ ඒක අපි ලොකු ජයග්‍රහණයකුත් එක්ක ලොකු සතුටක් අපේ ජාතිය වෙනුවෙන් අපි ලොකු සතුටක් ඒක. ඔබේ කුඹුරේ අපිට ඈතින් දිස්වන්නේ මේ නියර වගාව. නියර වගාව ඇතුලේ මලුත් වවල් තියෙනවා. මොකද මේ? නියර වගාව තියෙන ඇත්ත වශයෙන්ම මම දාස් වගාවත් කරනවා. දැන් නම් මේ දාස් ටිකක් අඩුයි. මම දැන් දාස් වගා කරන දාස් වගාවෙනුත් මම ලොකු ආදායමක් ලබා ගන්නවා. ඒ කියන්නේ මේ දාස් පෙති දාස් මල් අලෙවි කිරීම කරනවා. දාස් මල්ලත් අලෙවීම කරනවා. දාස් මල්ලුත් මම අත වශයෙන්ම මාසෙකට රුපියල් 14000 වගේ ආදායමක් ගන්නවා දාස් මල් වලින් පමණක් මේ නියර එළවලු වලට අමතරව. මේ පණිවිඩය ඔබට රටට වැදගත්. එක පැත්තකින් කළුතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු වලත් මෙවැනි මල් වගාවකට මුල පුරන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මේ වන විට සැලසුම් සකස් කරමින් තිබෙනවා. මේ දාස් කොහෙටද ඔබ අලෙවි කරන්නේ? ඇත්ත වශයෙන්ම මම දැන් ඔය අපේ විශේෂයෙන් මේ අපේ තුම්බෝදිය බණ්ඩාරම තුම්බෝදියට දෙන්නවා. මේ කෝවිලට දෙනවා. මේ ඒගොල්ලෝ කෝල් කරලා මගෙන් ඉල්ලන ඇත්ත වශයෙන්ම මට ඉල්ලන ප්‍රමාණයට දෙන්න මදි. මේ හැම නීරකම වගේ දාන්න පුළුවන් නම් ඒක ලොකු ආදායමක් අර මේ අමතර ආදායමක් එනවා මේ දාස් වගාවේ.